හෙලෝ ගයිස්, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩියෝෂයෙන් විසින් අරන් එන අලුත් වීඩියෝ එකකට. අද අපි කතා කරන්න යන්නේ අලුත් අප්ඩේට් වලට අනුව Facebook account එකක් සාධාරණව ඩිලීට් කරගන්න කොහොමද කියලා බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලගේ Facebook account එකට log වෙන්න. දකුණු පැත්තේ ඉර තුනක් ක්ලික් කරලා මෙහෙම පහළට ගිය ගමන් setting and privacy කියලා එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ setting and privacy කියන එක ඇතුළට යන්න. ඊට පස්සේ ඒක ඇතුළේ බලා ගන්න පුළුවන් වාට ආයෙත් setting කියලා එකක්. අන්න ඒක ඇතුළට යන්න. ඊට පස්සේ ඒක ඇතුළට ගියාම මෙතන තියෙනවා Meta account center කියලා එකක්. ඒක චුට්ටක් පහළට ගියාම CMO account center කියලා එකක්. අන්න ඒකට යන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ ප්‍රොෆයිල් එකේ විස්තර මෙතනින් තියෙනවා. ඊට පස්සේ මේක චුට්ටක් පහළට ගියාම account setting යටතේ තියෙනවා මෙතන දෙවෙනියට personal details කියලා. අන්න ඒකට යන්න. ඒකට ගිය ගමන් මේ විදිහට ඔයාගේ ඊමේල් එක උපන්දිනය වගේ විස්තර තියෙනවා. මෙතන යටම තියෙනවට බලා ගන්න account ownership and control කියලා. අන්න ඒකට යන්න. ඒක ඇතුළට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ එතන පහලින් තියෙනවා deactivate or deacting කියලා. අන්න ඒකට යන්න. ඒකට ගිය ගමන් මෙන්න මේ විදිහට ඔයාගේ account එක පෙන්නනවා. ඊට පස්සේ account එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාගෙන් අහනවා deactivate account කියලා උඩම තියෙනවා. ආයෙත් තියෙනවා delete account කියලා. මෙතන deactivate account දුන්නොත් ඔයාගේ account එක විතරයි අයින් වෙන්නේ. ඔයාලට messenger පාවිච්චි කරන්නත් පුළුවන්. FB එකට log වෙන්නත් පුළුවන් පස්සේ කාලෙක වර මේ deactivate කරොත්. හැබැයි මෙතන delete account දුන්නොත් ඔයාගේ account එක සාධාරණව delete වෙනවා. මෙතන ඔයාලට මම දැන් කරන්න යන්නේ මෙතන සාධාරණ account එක delete කරන්න ඕන නිසා මෙතන delete account කියන එක උඩ ටික් එක දාලා මෙතනින් පහලින් continue දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ මේ account එක delete කරන්න ඇයිද කියලා අහනවා. මෙතනින් ඔයා කැමති එකට ටික් එක දීලා මෙතනින් ආයෙත් continue දෙන්න. මම මෙතනින් මගේ account එක hack වුණා කියලා දීලා continue දෙනවා. ඊට පස්සේ මෙතනින් අහනවා වගේ account security on Facebook එකේ account එක delete කරන්න තහවුරු කරන්න කියලා කියනවා. ආයෙත් මෙතනින් continue දෙන්න. මේකෙත් ඔයා මෙතනින් පහළට ගිහිල්ලා continue දෙන්න. මෙතනින් ඔයා කියන්නේ ඔයා messenger පාවිච්චි කරනවා නම් ඒවා delete වෙනවා කියලා. ඒ වගේම ඔයාගේ Facebook page තියෙනවා නම් ඒව වෙන account එකකට දෙන්නත් මෙතනින් පුළුවන්. හරිය මොකුත් ඕන නැසින්න මම මෙතනින් continue දෙනවා. ඊට පස්සේ ඔයාගේ account එකේ password එක ඉල්ලනවා. මෙතනට account එකේ password එක දෙන්න. හරි මෙන්න මේ විදිහට account එකේ password එක දීලා මෙතනින් ආයෙත් continue දෙන්න. ඊට පස්සේ මෙතනින් ආයෙත් එනවා confirm account delete කියලා. මෙතනින් ඔයාගේ account එක delete කරනවා කියලා confirm කරන්න. ආයෙත් මෙතන delete account කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ යට ඔයාගේ account එක delete වෙනවා. මේ account එක delete කරාට පස්සේ ඔයා දවස් 30ක් ඇතුළත ආයෙත් email password දීලා log වුණොත් ආයෙත් account එක active වෙනවා. ඔයා දවස් 30ක් යනකල් account එකට log වුණේ නැත්නම් account එක automatically permanently delete වෙනවා. ඊට පස්සේ මෙතන session expired කියලා වෙట్లా ඔයාගේ account එකෙන් නැයින් වෙනවා. මෙතනින් ඔයාගේ අනිත් account තියෙනවා නම් ඒවත් බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි සාර්ථකව Facebook account එකක් සලහටම අපි delete කරගන්නේ. මේ විදිහට delete කරාට පස්සේ දවස් 30ක් ඇතුළත ඔයා ආයෙත් account එකට log වුණොත් ඔයාගේ account එක active වෙනවා. එහෙම නැත්නම් ඔයා දවස් 30ක් ඇතුළත ආයෙත් account එකට log වුණේ නැත්නම් ඔයාගේ account එක සලහටම Facebook එකෙන් මැකිලා යනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාට අරන් ආව Facebook එකක් සලහටම delete කරගන්න විදිය. එහෙනම් අද වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වුණා නම් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරගෙන යන්න. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.